ඕතත් සාගා තවත් පියවරක් අරගෙන අදත් මම ඇවිත් ඉන්නවා. මම කාන්ති තින්නකෝන්. ඔබ හැමෝම දන්නවා ඕතත් සාගා කියන්නේ පික්කබුක් ආයතනයේ තවත් මෙහෙවරක්. පික්කබුක් කියන්නේ පොත් කියවන්නේ නැති අයව කියවන්නන් බවට පත් කිරීමේ මූලික අභිමාර්ථයේ තියෙන වැඩසටහනක්. අපේ ශාඛා තියෙනවා ලංකාව පුරා ශාඛා 38ක් තියෙනවා. සමාජික සංඛ්‍යාව 1500ක් වෙනවා. මේ පික්කබුක් ආයතනයේ පිහිටුවේ එක් ශ්‍රී ලාංකිකයෙක්ගේ සිතේ ඇතිවුණු සිතුවිල්ලක ප්‍රතිඵලයක් හැටියට දැනට ජාත්‍යන්තරයට ගියපු ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය ඉතාමත් හොඳ වැඩසටහනක් ලෙස පික්කබුක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරු හා එක්සත් රාජධානී යන රටවල පික්කබුක් ශාඛා පිහිටවලා තියෙනවා. ඉතින් අපේ ශාඛා එකමුතුවකදී අපි කරන්නේ සමාජිකයන්ට ධනාත්මකව හිතන්ට අධිෂ්ඨානයෙන් ඉදිරියට යන්න තවත් වේදිකාවක් සකසලා දෙන එක. තමන් කියවපු පොතක් සාරාංශගත කරලා අනිකුත් සමාජිකයින් ඉදිරියේ ඉදිරිපත් කිරීම තමයි අපේ ප්‍රධාන කාර්යය වන්නේ. එතනදී අපිට අර කට්ටියක් ඉදිරියේ කතා කරන්න තියෙන සබකෝලේ නැති වෙනවා. අපිට ලොකු හයියක් ඇති වෙනවා. අර මේ පොත අපේ පුංචි සමාජිකයන් අතරේ ඉදිරිපත් කිරීමට. ඉතින් අපිට මේ පොත් ගොඩක් කියවන්න බෑ. මාසෙකට ඕනනම් අපි පොත් දෙකක් කියවයි වැඩිම වුණොත්. ඉතින් එතකොට අපි මේ මාසෙකට දවසක් සතියකට දවසක් එකතු වුණාම අපි පොත් 4ක් අහනවා. අපිට කියවනවට වැඩිය අපිට පොත් අහන්න ලැබෙනවා. ඉතින් අපි මේ හුඟක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් පික්කබුක් වල අපේ ලොකුම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයට අත්දැලක් කියවීමට උත්තේජනයක් ලබා දීම. අද පික්කබුක් ආරාධනයෙන් අපිත් එක්ක එකතු වෙන්නේ තරුණ ලේඛිකාවක් නමින් නර්මදා රංගොඩගේ. ඉතින් ආයිබෝවන් කියලා නර්මදාව මම පිළිගන්නවා. ආයිබෝවන් නර්මදා. ආයිබෝවන් ඔබතුමීට ඒ වගේම Facebook live හරහා එකතු වෙලා ඉන්න මගේ ආදරණීය පාඨකයෝ හැමදෙනාටමත් ආයිබෝවන්. ඔව් නර්මදා. ඔයා පොත් කීපයක්ම ලියලා තියෙන ලේඛිකාවක්, කතුවරයක්. ආපස්සට හැරිලා බැලුවොත් ඔයා ආපු ගමන දිහා මේ ලිවීමේ පටන් ගන්න කොතනද? ඒ විතරක් නෙමෙයි, ඔයාගේ පිටිපස්සෙන් හිටියේ, ඔයාට උදව් කරේ, පෑන හසුරවන්න, ඔයාට ආදර්ශයක් දුන්නේ කවුද? ඒ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න. ඇත්තටම ලිවීම කියන්නේ පොඩි කාලේ ඉඳලා මගේ විනෝදාංශය. මම පොඩි කාලේ ඉඳලා සිංහල විෂයට හරිම කැමතියි. මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවෙත් සිංහල විෂයත් එක්ක. මොකද ලෝකේ තියෙන ලස්සනම භාෂාවක් තමයි සිංහල. ඉතින් මම මේ වෙලාවේ බොහොම ආදරෙන් මතක් කරනවා මගේ පාසල මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය. ඒ වගේම සිංහල අංශයේත් ජනමාධ්‍ය අංශයේත් හිටපු සියලු ගුරුවරු. ඒ අය තමයි මගේ ලිවීමේ හැකියාවට මුලින්ම මට උදව් කරේ. ඒ වගේම පාසලේ මගේ සමකාලීන සහෝදරියෝ. මගේ පළවෙනි පාඨකයෝ හිටියේ මගේ ඉස්කෝලේ. මාත් එක්ක හිටපු පැරලල් ක්ලාසස් වල තමයි හිටියේ. මොකද මගේ තාත්තා ගුරුවරයෙක්. ඉතින් මගේ තාත්තා දන්නවා ළමයෙකුට ඕන වෙන එක්සයිස් පොත් ප්‍රමාණය කොච්චරක්ද කියලා. මම කොහොම හරි එක පොතක් අරගන්නවා වැඩිපුර කතාවක් ලියන්න. මේ පොත මම බෙදනවා මගේ සමවයස යාළුවෝ අතර. ඉතින් ඕක අඩුම තරමින් 200ක්වත් කියවනවා පාසලේ ළමයි. ඔහොම තමයි ඉස්කෝලෙන් තමයි මට මේකේ බේස් එක හැදුනේ. ඔව්, අද අපි කතා කරන්නේ ඔබතෙන් ලියවුණු අග රැජින කියන පොත ගැන. පිටු 504ක් ලොකු පොතක්. මේ පිටු 504 පුරාවටම මේ පොතේ ගලාගෙන යෑම කොතනකදවත් කැඩෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ යෝන් නවකතා සුලභව ලියන්න පුළුවන්කම තියෙද්දි. හුඟා මාරු කාර්යයකට තමයි නර්මදා අත ගහන්නේ. ඒ කියන්නේ අති දුෂ්කර කාර්යයක් කියලා මට කියන්න පුළුවන්. නොදකපු පරිසරයක්, නොහාපු වාක්මාලාවක්, ගති පැවතුම්, ඇඳුම් පැළඳුම්, කන බොන දේවල් මේ හැම එකක්ම වෙනස්. හැම පරිසරේ හැම එකක්ම වෙනස්. ලොකු අභියෝගයක් මේක. ඉතින් මේ පොත ලියන්න ඔයා හොඳ හෝම්වර්ක් එකක් කරලා තියෙනවා කියලා අනිවාර්යයෙන්ම පොත කියවනකොට තේරෙනවා. කොච්චර කාලයක් ගියාද මේ පොත ලියන්න?
ඒ වගේම මේ පොත ලියන්න ඔයාට හේතු වෙච්ච කාරණා. ඒ ටික අපිත් එක්ක බෙදා ගන්න. හොඳයි. ඇත්තටම මේ මම හරි කැමති ලියන එක මෙන්න මේ විදිහට අඳුන්වලා දෙන්න. මේක තව කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. මට ලියනකොට හිතෙන්නේ මම ඉවුරක් අයිනේ ගඟක් ළඟ ඉන්න මිනිස්සෙක් කියලා. එතකොට මේ ගඟ දිගේ හරි වටින දේවල් පාවෙලා එනවා. එතකොට ඒක එන වෙලාවේ මම ගත්තේ නැත්නම් ඒ දේ එතනින් එහෙමම ගිහිල්ලා මුහුදට එකතු වෙනවා. ඒ වගේ මගේ ඔළුවට සමහර වෙලාවට එන වටින දේවල් මම ඒ වෙලාවෙම ලියනවා. ඇත්තටම කිව්වොත් මගේ පාඨකයෝ ගොඩ දෙනෙක් දන්නවා මම ලියන්නේ ෆෝන් එකෙන්. ඉතින් මම කරන්නේ බස් එකේදී පාරේදී සමහර වෙලාවට ඔය කොෆි ෂොප් එකක මට ඕනම වෙලාවක අදහස් එන්න පුළුවන්. ඉතින් මම කරන්නේ ඒ වෙලාවට කතාව ගලපලා ලියනවා. ඇත්තටම අගරැදිනේදී මට අවශ්‍ය වුණා වෙනසක් කරන්න. මොකද මට ඕනුනේ නැහැ හැමෝම ලියන જાතිය පොතක් ලියන්න. මීට අවුරුදු 30 40කට කලින් අතීතයේ බැලුවොත් ලංකාවේ මේ භාෂාවේ පොත් ලියුණා. හැබැයි දැන් අඩුයි. මම විශ්වාස කරනවා තව පරම්පරා දෙක තුනක් ගියපු තැන සිංහල භාෂාව කතා කරනයි මීටත් වඩා අඩුයි. ඒ වගේම තව දෙයක් රජ කතා කියන කන්සෙප්ට් එකට ගොඩක් මිනිස්සු දැන් කාලේ එච්චර කැමති නැහැ. ඒක අර එක විදිහක් නිසා. ඉතින් ඒ කියන්නේ එක්තරා ආකාරයකට ලියවෙන නිසා මට අවශ්‍ය වුණා වෙනස් රජ කතාවක් ලියන්න. එතකොට මම මෙහෙම දෙයක් කල්පනා කරා. දැන් යම් කිසි සිද්ධ වෙච්ච දෙයක් නැවත නිර්මාණය කරන එක ක්ලේසි. ඒක පහසු නෑ නමුත් ටිකක් ලේසි. සිද්ධ වෙච්චම නැති දෙයක් හිතලා ලියන එක ගොඩක් අමාරු දෙයක්. ඉතින් මට අවශ්‍ය වුණා මනස්කල්පිත අධිරාජ්‍යයක් හදලා ඒකේ හරි දක්ෂ රජ කෙනෙක් හදලා කාන්තාවන්ගේ සිත් ඇද ගන්න රැජිනක් හදලා පිරිමින්ගේ ඉරිෂියාවට ලක් වෙන අග සෙන්පති කෙනෙක් හදලා මේ කතාව ෆිල්ම් එකක් වගේ දුවවන්න ඕන වුණා. ඉතින් මම ඒ උත්සාහය තමයි පිටු 503ක් හරහා මේක කරේ. මට අගරැජින කතාව ලියන්න ගත වෙන්නේ නැති අවුරුද්දක් හෝ එකමාරක් වගේ කාලයක්. මොකද මම කතාව ලියන්නේ Facebook එකට කොටසක් දානවා කියන හැඟීමෙන් විතරයි. අද කොටස දාන්න රයි. මම දැන් ලියනවා. ඒ කොටස අද හවස අප්ලෝඩ් කරනවා. අර ඒ විදිහට මම ඕක අවුරුදු එකමාරක් වගේ කාලයක් තිස්සේ Facebook එකට එකතු කරා. එහෙම තමයි අගරැජින ලියන්නේ. එතකොට ඔයා මේ මොන හරි පොත් පරිශීලනය කරාද ඒ කාලේ ගති පැවතුම් ගැන ඇඳුම් පැළඳුම් ගැන ඒ වගේ මොන හරි ඉතිහාස පොත් එහෙම නැත්නම් මෙච්චර සිවුම්ම විග්‍රහ කරන්න අමාරුනේ අපි නිකන් මනෝ අපි මන් දන්නවා අපි හිතලා තමයි මේ කරන්නේ. උනට ඔයා හුඟා ඩීටේල්ස් එනවනේ. ඉතින් ඒක හින්දායි මම මෙහෙම අහන්නේ. ඒක මට සමහර වෙලාවට මගේ මනසින් එන දෙයක්. ඒක ඔටෝමැටිකලි එනවා. ඒක ඉබේ මං දන්නේ කොහොමද ඒක එන්නේ කියලා. මම දේවල් දිහා බලන විදිහ හරි වෙනස්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මගේ ඉස්සරහින් මිනිස්සෙක් ඇවිල්ලා ඉඳගත්තොත් කෙනෙක් බලන්නේ මෙයා ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක විතරයි. හැබැයි මම බලනවා මෙයාගේ කොණ්ඩේ ලේයර්ස් කීයක් තියෙනවද? මෙයාගේ නහය මොන පැත්තටද ඇද? මෙයාගේ අයිබ්‍රෝ එක උස මොන පැත්තටද? මොනවද මෙයාගේ මූණේ ලස්සන පැත්ත මොනවද ප්‍රශ්න? ඒ වගේ ඩීටේල් බලනවා මම. අන්න ඒ ඩීටේල් බැලිල්ල තමයි අගරැජින කතාවේ හැම සියුම් සිද්ධියක්ම මම අර ඒ විදිහටම විස්තර කරන්න හේතු වුණේ. දැන් ඔබතුමිය මගෙන් ඇහුවානේ මේක ලියද්දි මම මොනවද විශේෂයෙන් ස්ටඩි කරේ කියලා. ඒක මම අගරැජිනට විශේෂයෙන් සූදානම් වුණේ නැහැ. නමුත් අර පොඩි කාලේ ඉඳලා උම්මග්ග ජාතකයේ කියවපු පුරුද්ද. ඊට පස්සේ 550 ජාතකයේ බුත්සරණ, සැලලිහිණිය, හංස සංදේශය ඔය වගේ අර අපේ සිංහලත් එක්ක මම එකට ආපු ගමනයි. ඉතින් ඒ නිසා මේ වචන, ඒ ශබ්දකෝෂය මාත් එක්ක නිතරම තිබුණ සහ දැනුත් තියෙනවා. මම හිතන්නේ අර කියවීම කොච්චර වටිනවද කියන එකට ලොකුම හොඳම උදාහරණයක් තමයි නර්මදා. නර්මදා පොත් සමා වෙන්න මට ඇහෙන්නේ නැහැ. සමා වෙන්න පොඩි තාක්ෂණික දෝෂයක් ආවා. එහෙම වෙනවා. ඉතින් මේ ඊළඟ ඉන්ද්‍රචාපාගේ චරිතය ගත්තොත්
හුඟක් ලස්සන කාන්තාවක්. මට සිලුටු ඉතින් හැමෝගෙම හිත අද ගන්නා නාට්‍ය අංගනාවක්. ඉතින් මේ චරිතය ඔයා මේ කතුවරියක් වශයෙන් ඔයා හුඟක් මේ චරිතයට ආදරය කරනවා කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි හැම වෙලේම ඉන්ද්‍රචාපව කිලිටි නොකර හරි පරිස්සම් කරනවා. දැන් අපි කියමුකෝ ගින්දරට අත පුච්ච ගන්න යනකොට ඒකෙන් ඔයා වළක්වනවා. එහෙම කිව්වොත් ඔයා පිළිගන්නවද මම මේ කියන එකේ සත්‍යයක් තියෙනවයි කියලා? මම මේ පොත කියවපු කෙනෙක් හැටියටනේ ඔයත් එක්ක කතා කරන්නේ. ඔව් ඔව්. ඇත්තටම මම ඒක පිළිගන්නවා. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද ඔය ඉන්ද්‍රචාපා කියන චරිතය ලියාගෙන යනකොට මට සමහර වෙලාවට හිතුණා මේ ඉන්ද්‍රචාපා කියන්නේ මම කියලා. මම මේ චරිතයට අනුගත වෙලා ලිව්වේ. එතකොට ඔතන මට ඇත්ත ජීවිතේ මුණ නොගැහුණු අග්‍රාකේ මගේ මනසේ හිටියා. මම නිතරම උත්සාහ කළේ අර ඉන්ද්‍රචාපා කියන චරිතය නිවැරදි චරිතයක් කරලා ඉදිරියට ගෙනියන්න. මොකද ඇය රැජිනකගේ පරිසරයක් නැතුව ඉපදිලා අගරැජිනක්ට ගමන් කරන කාන්තාවක්. එතකොට එවැනි කාන්තාවකගේ චරිතය නිකැලැල්ව නිරවුල්ව තියෙන්න ඕන කියන එක මගේ ඔළුවේ තිබුණා. මට ඒ චරිතය වෙනස් කරන්න ඕනෑ තරම් ක්‍රම තියෙද්දි මම උත්සාහ කළා මිනිස්සු නොහිතන විදිහට පොත අවසන් කරන්න. මොකද ගොඩක් දෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අවසානයක් තමයි මම මේ කතාවට දුන්නේ. ඔව්. ඒ වගේම දැන් මේකේ රජතුමාට ප්‍රධාන බිසවක් හිටියා, අගරැජිනක් හිටියා, අන්තපුරයක් තිබුණා. ඒ වුණාට දැන් මේ ඉන්ද්‍රචාපා හම්බුණාට පස්සේ රජතුමා වෙනස් වෙනවා. ඒක මං හිතන්නේ ආදරය තමයි අර එච්චර කාන්තාවෝ එක කොච්චර ගැවසුණත් රජතුමාට මේ ඉන්ද්‍රචාපා ගැති වුණු ඇල්මක් හින්දා තමයි රජතුමා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. ඉතින් මේ ආදරය කියන කාරණාවේදී අනිත් සියලු දේ නොපෙනී යනවාද? පුංචි වෙනවද අනිත් හැම වටිනා දෙයක්ම? ඔබ කොහොමද ඒක හිතන්නේ? ඕක මම මේ ඔබතුමීට මතක ඇති මම පොතේ පසු කවරේ මම ලියලා තිනවා වාක්‍ය පේලි කිහිපයක්. සැබෑ ස්ත්‍රියක් ආශ්‍රය කිරීමෙන් ලැබෙන හැඟීම මදු බඳුන් 100ක් හිස් කිරීමෙන්වත් පිරිමියෙකුට ලැබෙන්නේ නැහැ කියලා. මොකද ආදරය කියන්නේ ඒසා ඝනකම්, ඒසා උත්කර්ෂවත් හැඟීමක්. ඒක හරියටම අපි එකට කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් හරි නිලය ඇල්ලුවට පස්සේ ඒ මනුස්සයාගේ ජීවිතය අංශක 360කින් හරවන්න පුළුවන් කාන්තාවකට. එහෙම කරපු කාන්තාවෝ ලෝකේ ඉන්නවා. එතෙන්දී ආදරය කියන සාධකය මහ විශාලයි. මොකද ආදරය නිසා ලෝකේ රජවරු කිරුළු අතහැරලා තිනවා. රාජධානි විනාශ වෙලා තිනවා. ඒතකොට රජකමට වැඩි දෙයක් ආදරය කියන්නේ. මිනිස්සු හිතාගන්න බැරි අවදානම් ගන්න දෙයක් ආදරය කියන්නේ. ඉතින් ආදරය තමයි ලෝකේ තියෙන මං හිතන්නේ ප්‍රබලම මිනිස් හැඟීම. ඒකට බොහෝ දේවල් කරන්න පුළුවන්. මම ඉන්නේ එතන. මම හිතන්නේ ආයි කනෙක්ෂන් එකේ මොනවා හරි ගැටලුවක් ඇති වෙලා. ඒ අතරේ මම මේක අවස්ථාවක් කරගන්නවා Facebook එකේ මේ වෙලාවේ live එක බලන මට සුබපතපු හැම දිනාටම ස්තුතිවන්ත වෙන්න. මම දකිනවා ඔයාලගේ කමෙන්ට් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ තමයි මට ඉන්න ශක්තිය. ඔයගොල්ලෝ තමයි මේ තාක් දුරකට මාව ගෙනාවේ. ඒ හින්දා බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැම දිනාටම. එතකොට දැන් 15 වෙනිදා ඔබ අලුතින් පොතක් එළි දක්වනවා. ඒ ගැන කතා කරුවොත් ඔබතුමීට කියන්න මම මේ වෙනකොට පොත් 3ක් ලියලා තියෙනවානේ. එතකොට මගේ පළවෙනි බාඳුරා නවකතාව කියවලා පොදු මතයක් ගොඩ නැගුණා මේක අසම්මත ආදර කතාවක් කියලා. අගරජින නවකතාවට මතයක් ගොඩ නැගුණා මේක මහා බැරෑරුම් කතාවක් කියලා. මට අවශ්‍ය වුණා සම්මත සහ බැරෑරුම් නොවන
හැබැයි වෙනස් විදිහේ කතාවක් ලියන්න. අන්න ඒ කතාව තමයි ලබන 15 වෙනිදා උතාරා නමින් එළි දැක්වෙන්නේ. ඇත්තටම මට අවශ්‍ය වුණා මේක ජනවාරි 14 මගේ උපන්දිනයේ දවසේ එළි දක්වන්න. නමුත් අර පොඩි ගැටලු ටිකක් නිසා මට ඒක 15 වෙනිදාට මාරු කරගන්න සිද්ධ වුණා. ඉතින් ජනවාරි 15 වෙනිදා සවස් වරුවේ මම මේක අවස්ථාවක් කරගන්නවා මේ ලයිව් එක බලන හැමදෙනාටම ආරාධනා කරන්න. හැකියාවක් ඇත්නම් කොළඹ කොටුවේ ලයිට් හවුස් ගැලි උත්සව ශාලාවට එන්න උතාරා කතාව මුණ ගැහෙන්න වගේම ඔබට ගොඩක් ඔබ කැමති ආදරය දිනාගත්තු ලේඛක ලේඛිකාව විශාල පිරිසක් එනවා, පාඨකයෝ එනවා, පොත් ප්‍රකාශකවරු සම්බන්ධ වෙනවා. මේ අවස්ථාවට සහභාගී වෙන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි නර්මදා. දැන් ඔබ පොත් හතරක් ලියපු කතුවර තුනක් ලියපු කතුවරයක් වශයෙන් අලුතෙන් පොත් ලියන අයට මොකක්ද දෙන්න පුළුවන් අවවාදේ හරි ආදර්ශය හරි මොනවද කියන්න පුළුවන්? අපි පොතක් ලියන්න ඕනේ මෙහෙමයි, ඒ වගේ මොන හරි ඔබට අදහස් දෙන්න පුළුවන්. ඇත්තටම දැනටත් මම පොත් තුනක් ලිව්වා කියලා මම කිසිසේත්ම ලොකු චරිතයක් නෙමෙයි. නමුත් ගොඩාක් අලුත් අය මගෙන් අදහස් ලියනවා කොහොමද මේක පටන් ගන්නෙ, කොහොමද කරගෙන යන්නේ කියලා. මම කැමතියි අයට පොඩි දේවල් ටිකක් කියන්න මට වෙලාව ලැබෙනවා නම් ඔව් වෙලාව කියනවා කතා කරන්න නර්මදා. හරි. මම අලුත් අයට කියන්න කැමති ඔබ කැමති යම්කිසි ලේඛකයන් අනුගමනය කරන්න. ගැටලුවක් නැහැ. අනුගමනය කියන්නේ අනුව ගමන් කිරීම. හැබැයි අනුකරණය කරන්න එපා. අනුකරණය කියන්නේ කොපි කරනවා කියන එක. මම දන්නේ මේ නිර්වචන දෙක කොහොමද කියලා. නමුත් අනුගමනය සහ අනුකරණය කියන්නේ එක වගේ පෙනුනට දෙකක්. ඒ කියන්නේ අපි දැන් මමත් අනුගමනය කරන ලේඛකයෝ ඉන්නවා. සමකාලීන වගේම ලෝකයේ විවිධ රටවල් වල ඉන්න ලේඛකයෝ, ඊට පස්සේ අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ලේඛකයෝ මම ඒගොල්ලන්ව අනුගමනය කරනවා. හැබැයි මම ඒගොල්ලෝ අනුකරණය කරන්නේ නැහැ. අර මගේ ක්‍රමය හදා ගන්නවා. අර ඒගොල්ලොන්ගේ අදහස් එකතු කරගෙන. ඒක කරන්න. ඒ වගේම මම කියන්න කැමති අලුත් අයට රැල්ලට ලියන්න එපා කියලා. ඒ කියන්නේ ලියන්නම් වාලේ අරයා දෙයක් ලියපු නිසාවෙන් මම ලියනවා කියන තැන ලියන්න එපා. අපේ ලේඛනය මම මේ කවුරුත් ඉලක්ක කරලා කියන දෙයක් නෙමෙයි. මම බොහොම සාධාරණ මතයක් කියන්නේ අපි ලියන ලියවිල්ල බබල් ගම් එකක් වෙන්න ඕන නැහැ. බබල් ගම් එක කනකම් රසයි. හැබැයි කෑවට පස්සේ අයින් කරනවා. බබල් ගම් වගේ නිර්මාණ නැතුව මතක හිටින ගැඹුරක් තියෙන දෙයක් කෙනෙකුට ගන්න පුළුවන්. නැවත නැවතත් කියවන්න හිතෙන. අන්න ඒ වගේ නිර්මාණයක් කරන්න කාලය ගත වෙන එක ගැටලුවක් නෙමෙයි. මොකද ලේඛකයෙකුගේ අද කාලේ තව එක දෙයක් මම කියන්නම්. අපේ Facebook ෆෑන් බේස් එක තීරණය කරන්නේ නැහැ අපි මොනතරම් සාර්ථකද හෝ ජනප්‍රියද කියන කාරණේ. මොකද මම පෞද්ගලිකව හිතන දේ මගේ පොතක් දහසක් දෙනා කියවනවට වැඩිය මම සතුටුයි හරියට කියවන 20 දෙනෙක් හිටියොත්. මම ලියන්නේ ඒ 20 දෙනා වෙනුවෙන්. ඉතින් අර ඒ වගේ සමහර අය වාණිජ අරමුණු ඔස්සේ ලියනවා, සමහරු ෆෑන් බේස් එක ඔස්සේ ලියනවා. මිනිස්සු කැමති දෙයට වඩා මම කැමති මට අවශ්‍ය දේ සමාජයට දෙන්න. මොකද මම ලියන්නේ මගේ සතුටට. තව කෙනෙක් එක කියවනවා කියන්නේ බෝනස් එකක්. ඒක තමයි මම හිතන්නේ. මම Facebook එකේ නිතරම ලියනවා. දවසට පෝස්ට් එකක් හරි දානවා. ඒක මගේ විනෝදාංශය සහ සතුට. ඉතින් තව කෙනෙක් ඒක බලලා මොනවා හරි දෙයක් ගන්නවා නම් සතුටක් ලබනවා නම් ඒක බෝනස් එකක්. ඔව්. එතකොට මේ දැන් පොත්වල චරිත මවනකොට දැන් අපි අගරජින පොත ගමුකෝ. ඒකේ මෙච්චරයි චරිත තියෙන්න ඕන. දැන් අතුරු චරිත, ප්‍රධාන චරිත ඒවත් ඔබ සැකිල්ලක් හදා ගන්නවද? දැන් රජතුමා ඉන්නවා, අගරජින ඉන්නවා, අර සේවිකාවෝ ඉන්නවා, චූලතාපා ඒ වගේ මෙහෙම මේ චරිත විතරයි. ඔය දැන් හිතාගෙන යනකොට අතුරු චරිතයක් එනවා. එහෙම එනවද මේ විදිහට? මම මේ කතුවරියක් හිතන විදිහ ගැන අහන්නේ. ඔව්. ඕක මම ඔබතුමීට මෙහෙම විස්තර කරන්නම්. සමහර චිත්‍ර ශිල්පියෝ ඉන්නවා කැන්වස් එක අරගෙන ස්කෙච් එක ගහලා ඒක උඩ අඳින අය. සමහරු ඉන්නවා ස්කෙච් එක ගහන්න නැතුව බ්‍රෂ් එක අරගෙන මෙහෙම ලස්සනට අඳින අය. මමයි තියෙන්නේ දෙවෙනි වර්ගයට. මේක චිත්‍රයක් නෙමෙයි. මම ස්කෙච් එකක් ගහන්නේ නැහැ කලින්. නමුත් මම වැඩේ පටන් ගත්තාම ඒක මම නොහිතන තැනකින් බලන අයත් නොහිතන තැනකින් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි විදිහට මම ඒක අවසන් කරනවා. එතකොට මම මුලදී හිතන්නේ නෑ මේකේ කවුද අතුරු චරිත කවුද මුල් චරිත. මට ඇත්තටම ඉස්සෙල්ලම මට ඒ ඔළුවට එන කතාවක නම. සමහර අය අන්තිමට නම දානවනේ. දැන් මගේ ක්‍රමය තව කෙනෙකුට වෙනස්. මට ඔළුවට එන්නේ නම. මම නමට අනුව තමයි මම හදාගන්නේ මේ කතාව මම මේ විදිහට ලියනවා කියලා. සමහරවල් චරිතයක නමක් ඔළුවට එනවා. එතකොට මම ඒ ඔස්සේ අනිත් ටික ගොනු කරනවා. ඔබ පරිවර්තනය කරලා තියෙනවද? පොත් පරිවර්තන කරලා තියෙනවද?
පරිවර්තනය කරලා නැහැ. නමුත් ඇත්තටම කිව්වොත් පෞද්ගලිකව මම හරි ආසයි පරිවර්තන කෘති කියවන්න. මගේ බලාපොරොත්තුවක් තියෙනවා පොතක් පරිවර්තනය කරන්න. මොකද මේ ඒක යම්කිසි ලොකු වගකීමක්. නමුත් මගේ ලොකු ආසාවක් තියෙනවා සහ මම මේ ආසාව දවසක සම්පූර්ණ කරගන්නවා. පරිවර්තන කෘතියකට අත ගහන්න මගේ අදහසක් තියෙනවා. මෙතෙන්දි චූටි දෙයක් මතක් කරන්න. අපේ රශ්මික මණ්ඩාවල මහතා මම සහෝදරයෙක් ජ්‍යෙෂ්ඨයෙක් විදිහට සලකන්නේ බොහොම උනන්දු කරනවා. ඒ කියන්නේ නොයෙකුත් පරිවර්තන ගැන නිතර අපිට Facebook එක හරහා අදහස් ලබා දෙනවා, පෞද්ගලිකව මෙසෙන්ජර් හරහා උපදෙස් දෙනවා. ඒ වගේම මංජුල සේනාරත්න මහතා බොහොම ඔය ඇල්බයා කැමු වගේ ශ්‍රේෂ්ඨ ලේඛකයන් ගැන අපිට කියවන්න එතුමාගේ කාලය කැප කරගෙන Facebook එකේ අදහස් යොමු කරනවා. ඉතින් අර ඒ වගේ අය ඇසුරු කරනකොට මටත් හිතිලා තියෙනවා පරිවර්තනයක් කරන්න ඕනේ කියන එක. අපි බලමු. ඔබ හිතන්නේ මොකද්ද? ස්වතන්ත්‍ර නිර්මාණයක්ද පරිවර්තනයක්ද කතුවරේ කෙරුවාම වැඩියෙන් පාඨක සමාජය වැළඳගන්නේ? ඒක මෙහෙමයි. සමහර කතුවරයෙක් තමන්ගේ නිර්මාණයක් ලියලා පරිවර්තනයක් කරාම පරිවර්තනයේ සාර්ථක වෙලා තමන්ගේ නිර්මාණය අසාර්ථක වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. පෞද්ගලිකව මම හිතන්නේ මම මගේ වාහනයක් පැදවීම සහ මං අනුන්ගෙන් ගත්තු ලක්ෂරි බෙන්ස් එකක් වගේ අරන් යනකොට වගකීම වැඩිනේ, පරිවර්තනික වගකීම වැඩි කියන තැනයි මම ඉන්නේ. මොකද ඒක අපි ඒ ආකාරයෙන් එළියට දාන්න ඕනේ. නැත්තම් නොකර ඉන්න ඕනේ. නර්මදා හැම වෙලේම හුඟක් ලස්සන උදාහරණ මේ සාකච්ඡාවේදී භාවිතා කරා. අර ගඟේ ගහගෙන යන දෙයක් ඒ වෙලේ ගත්තේ නැත්නම් ආපහු ඒක ගන්න බෑ කියලා කියපු එක මට හුඟක්ම වටින දෙයක් මම ඉගෙන ගත්තා. ඉතින් අපි හැමදාම තරුණ අයගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේ නර්මදා වගේ කෙනෙක්ගෙන් හුඟක් දේවල් අද ඉගෙන ගන්න තිබුණා. ඉතින් මම හිතනවා ඔයා කතා කරා මදි කියලා. ඔයාගේ පොත් ගැන මට ගොඩක් කතා කරන්න පුළුවන්. ඉතින් මේ පික්කබුක් වගේ වැඩසටහනක් ගැන මොකද හිතන්නේ? ඇත්තටම පික්කබුක් කියන්නේ මට මෙතෙක් දවසක් වැහිලා තිබිච්ච දොරක් ඇරලා දුන්නා වගේ දෙයක්. මොකද මම Facebook එකේ ගොඩක් ලියනවා, ලොකු පාඨක පිරිසක් ඉන්නවා. නමුත් මට මේ විදිහට මගේ අදහස් වගකිව යුතු වේදිකාවක ලෝකයටම ඇහෙන්න කියන්න ලැබිච්ච පළවෙනි අවස්ථාව මේක. ඒකට මම තාම ආධුනික කෙනෙක්. ඇත්තටම මම නිතර හිතනවා මම තාම ලියලා නැහැ. මම තාම ලියන්න පටන්ගෙන විතරයි. මම ලියන්නේ මෙහෙම නෙමෙයි. එතකොට අර ඒ වගේ තැනක ඉන්න කෙනෙකුට මේ වගේ අවස්ථාවක් කියන්නේ ඇත්තටම ඔබතුමියටත් ආයතනයටත් බොහොම ස්තුතියි. මේක මිල කරන්න බැරි අවස්ථාවක්. විශේෂයෙන් රශ්මික මණ්ඩාවල මහතාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම ගැන. මේක හොඳ වේදිකාවක් ඇත්තටම. මේක බොහොම වටින වැඩසටහනක්. ඔව් පික්කබුක් ඉතින් අපේ තියෙනවා සිංහල ක්ලබ්. දැනට තියෙන්නේ එකයි. ඒ සිංහල ක්ලබ් එක අපි එක්ස්පෝග්‍රැෆික් බුක් ෂොප් එකේ අනුග්‍රහයෙන් තමයි තියෙන්නේ. ඔන්ලයින් ක්ලබ් එකක් හැටියට තමයි මේ සිංහල ක්ලබ් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ටත් එකතු වෙන්න පුළුවන්. එකතු වෙලා මේ අපිටත් ඕන මේ සිංහල ක්ලබ් එකේ ඉන්නේ සිංහල විතරක් දන්න අය නෙමෙයි. මේ හුඟක් වෙලාවට අපි ඉංග්‍රීසි පොත් කියවලා ඒ පොත් පරිවර්තනය කළා තමයි මේ සමරයක ඉදිරිපත් කරන්නේ. අර සිංහල නැති වේගන යනවා. අන්න ඒක නොවෙන්න තමයි අපිට මේ සිංහල ක්ලබ් එක අපි හුඟක් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ රැකියා කරන අය තමයි හුඟක් මෙම්බර්ස්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට හතට එන්න බෑ. ඔහොම හුඟක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වුණාට අපි කරගෙන යනවා. අපිට මෙම්බර්ස්ලා නම් ඉන්නවා 25ක් විතර. ඒ වුණාට ක්ලබ් සෙෂන් එකකට එන්නේ බැලුවාම හුඟක් පොඩි ගාණක් 10ක් ඔය 12ක් ඔය වගේ තමයි. ඉතින් මම ආරාධනා කරනවා මේ ඔයගොල්ලෝ වගේ තරුණ අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එකතු වෙලා මේ රටට සිංහල භාෂාවට යම් කිසි සේවයක් කරන්න පුළුවන් අපිට. නැත්තම් කාලයක් යනකොට මේකත් මල භාෂාවක් වෙයි කියලා සමහරලාට හිතන්න තියෙනවා. මොකද දැන් අපි පොඩි දරුවෙක්ව ගත්තොත් ඒ අම්මටයි තාත්තටයි පළවෙනියෙන්ම හුඟක් දුරට හිතන්නේ මේ ළමයාට ඉංග්‍රීසි කතා කරන්න උගන්වන්නේ කොහොමද කියන එක. අර තමන්ගේ භාෂාව උගන්වන්න ඕනේ කියන එක නෙමෙයි හිතෙන්නේ. යන්නේ එහෙම විදිහට අපේ රට අද වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒවත් එක්ක අපි ඉදිරියට යනවා. ඉතින් පිකබුක් අපිට ලොකු අත්වලක් අපිට කියවන්න දීලා තියෙනවා. අපි වගේ අයට ඉදිරියට එන්න අවස්ථා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම නර්මදා අද ඔයා ලස්සන පොත් ලියලා තියෙනවා. ඉතින් මේ මං හරි ආඩම්බර වෙනවා මේ අගරගෙන වගේ පොතක් ඔයා වගේ තරුණ දරුවෙක්ගේ අතින් ලියවිච්ච එක ගැන.
ඒ කියන්නේ ඔයාලට තව ගොඩාක් දුර යන්න පුළුවන්. මීටත් වැඩි හුඟක් හොඳ පොත් ඔයාගේ අතින් ලියවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාට ඉතින් තත්පරයක් දෙන්න. පතනවා. මට තත්පරයක් දෙන්න මට මේ වෙලාවේ චූටි දෙයක් සඳහන් කරන්න ඕනි. බොහොම ආදරෙන් මම්මගේ දෙමව්පියන් සහ මගේ ප්‍රකාශන ආයතනයේ නොහඳුනන්නේ ප්‍රකාශකතුමියව ආදරෙන් මතක් කරනවා. මොකද ඒ චරිත ටික නොවේ නම් නර්මදා කියන කෙනාව කවුරුත්ම අද වෙනකන් දන්නේ නැහැ. ඒ අයට ස්තුතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් පික්කබුක් ආයතනය වෙනුවෙන් අද අපිත් එක්ක එකතු වුණාට ඔබට බොහොමත් ස්තුතියි. ඉතාමත් ගෞරවයෙන් ඔබට සමුදෙනවා. ආයුබෝවන්. අයිබෝවන්. ඉතින් අද වැඩසටහනට අපිත් එක්ක එකතු වුණේ නර්මදා රංගොඩගේ. ඉතින් ඇයගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපිට තවත් ගොඩක් දේවල් ඇයගෙන් දැනගන්න තිබුණේ වුණාට හුඟක් කෙටි උත්තර තමයි අපිට දුන්නේ. ඉතින් මං අද අපේ වැඩසටහනට කතුවරියව සම්බන්ධ කරලා දීපු රශ්මික මණ්ඩාවලට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. රශ්මික තමයි මේ ඕතර් සාගා එකේ මට ඉන්න ලොකුම ශක්තිය. ඒ වගේම ඩිජිටල් තාක්ෂණයෙන් අපිට සහාය වුණු රජීව්ටත් ග්‍රැෆික් ඩිසයිනින් වලින් අපිට මට සහාය වුණු බින්දුලටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. තවත් ඕතර් සාගා වැඩසටහනකින් ලබන ඉරිදා ඔබ හමුවට එන තෙක් ඔබෙන් සමගන්නවා. ආයුබෝවන්.